ඔයත් ඔයාට එන පුංචි මෙසේජ් එකකින් වුණත් කෙනෙක්ගේ පුංචි ඩීටේල් එකකින් වුණත් ඔයා ගැන එයාලා කොහොමද හිතන්නේ කියලා වෝරි වෙන ඕවර්තින්කර් කෙනෙක්ද? ඔයා වෙනුවෙන් වෙලාව වෙන් නොකරන, ඇටෙන්ෂන් නොදෙන, ඔයාව බාල්දු කරන කෙනෙක් ගැන නිතරම හිත එයාගේ බලපෑමට යටත් වෙලාද ඉන්නේ. දෙයක් ගැන ඕනවට වඩා හිතන්න එපා කියලා ඔයාටම කියාගත්තත් ඒක අත්හරින්න බැරුවද ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. කෙනෙක් ගැන, දෙයක් ගැන අධික බැඳීමකින් නැතුව සමබරව ලෝකෙ දකින්න පුළුවන් ආර්ට් ඔෆ් ඩිටැච්මන්ට් ගැන අද අපි කතා කරමු. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ආර්ට් ඔෆ් ඩිටැච්මන්ට් කියන එකේ සිංහල තේරුම අත්හැරීමේ කලාව. මේ කියන්නේ අනිත් කෙනා එක්ක ගැටෙන එකවත් හොයලා බලන්නයි කියලා බොරුවට අඟවන එකවත් නෙමෙයි. මේකෙන් වෙන්නේ ඔයාට මිස් වුණ ඔයා ගැන ආයෙම හිතන්න ෂිෆ්ට් වෙන එක. හිතන්න ඔයාට බෑ වෙන කෙනෙක් ඔයා ගැන හිතන විදිය කන්ට්‍රෝල් කරන්න. නමුත් ඔයාට පුළුවන් ඔයා කොහොමද රියැක්ට් කරන්න කියන එක කන්ට්‍රෝල් කරන්න. සබඳතා සහ ජීවිතය තුළ ඔයාගේ බලය හා විශ්වාසය නැවත ලබා ගන්න මේක ගොඩක් වැදගත් වගේම අපි බලමු කොහොමද මේ විදිහට වෙනස් වෙන්නේ සහ power of detachment ආත්ම විශ්වාසය ගොඩනැගීමේ යතුරු වෙන්නේ කියලා. ඩිටැච්මන්ට් වල පළවෙනි පියවර වගේම වැදගත්ම පියවර තමයි හිතන්න ඕන you are the prize. එහෙම නැත්නම් ඔයා තමයි ත්‍යාගය. මේ කියන්නේ මොකද්ද? හිතන්න ඔයා ලක්ෂරි ස්ටෝර් එකකට ගියා කියලා. ඔයා දකිනවා මිල අධිකම හොඳම බ්‍රෑන්ඩ් එක බෑග් එකක්. මේක නිකන් ඉල්ලුවට හම්බෙන්නේ නැහැ. සේල් වල විකුණන්නෙත් නැහැ. අනිත් ලාභ බඩු වගේ පාරවල් අයිනේ තියන් විකුණන්නෙත් නැහැ. පාරේ යන හැමෝම දාගෙන යන්නෙත් නැහැ. ඒක දකින්න කෙනෙක්ට නිකම්ම කියන්න පුළුවන් නේද? මේක නම් වටින බෑග් එකක් කියලා. ඒ වගේ බෑග් එකක් ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් එයාට ෆුල් වැලියු එකම ගෙවලා තමයි ඒක අරගෙන යන්න වෙන්නේ. ඔයා තමයි මේ ලක්ෂරි බෑග් එක. ඔයාට ඩිස්කවුන්ට් හම්බෙන්නේ නැහැ. ඉතින් මට කියන්න ළමයෝ ඇයි ඔයාට මේ විදිහට නැතුව අඩුවෙන් සැලකන්නේ? ඔයා ආදරය වෙනුවෙන් උනත් ඔයාගේ වටිනකම අඩු කරගන්නවත් වෙන කෙනෙක්ට වටිනකම ඔප්පු කරන්නවත් අයදින්නවත් යන්න ඕනේ නැහැ. ඔයාව තමයි අනිත් අය ලබා ගත යුතු කෙනා. වෙන කෙනෙක්ට ඔයාගේ ජීවිතේට එන්න ඕනේ නම් ඒ අය ඔයාගේ මේ ප්‍රමිතියෙන් සපුරන්න ඕනේ. එයාලට එහෙම බැරි නම් ඒක එහෙනම් එයාලට වෙන පාඩුවක්. ඔයාට නෙමෙයි. මම මේ කියන දේවල් ආදරයට විතරක් නෙමෙයි. යාළුකම් වලටත් අදාළයි. ඇත්තටම යාළුවෝ නම් ඔයාට වටිනාකමක් දෙනවා. ඔයාට සපෝට් කරනවා. ඔයාගෙන් එයාලට ලැබෙන සැලකීමම ඔයාටත් ලබා දෙනවා. ඔයා නිතරම අනිත් අයට සම්බන්ධ වෙන්න සබඳතා පවත්වාගෙන යන්න මහන්සි වුණත් අනිත් පැත්තෙන් ඒ වගේම උනන්දුවක් නැත්තම් ඒ ගැන ආයෙම හිතලා බලන්න කාලය තමයි මේ. කෙනෙක්ට ඔයාව ඇත්තටම ඕනේ නම් ඒ කෙනා ඔයාට ඒක දැනෙන්න දෙනවා. ඔයාව වටිනවා කියලා අඳුනගත්තම අනිත් අයත් ඔයාට එහෙම සලකන්න පටන් ගන්නවා. එහෙනම් මේ වීඩියෝ එකේ ඉතුරු කොටසත් බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අදට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම goodbye.